සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. අත්සැස්ම ගිණුම් හිමි පවුල්වල ඔයාලගේ දූ දරුවන්ට රජෙන් පාවහන් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒවා ලැබෙන්නේ කොහොමද, කවද්ද ලැබෙන්නේ කියන විස්තරයයි මේ කියන්න යන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ විදිහට මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ බලන්න. ඒ වගේම හරිම විස්තර දිනපතා හරි විදිහට දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් වීඩියෝ එක බලන්න share කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගල ලබා ගැනීම සඳහා වවුචර් පත් ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව 2025 පාසල් වාරය අවසන් වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කරලා තියෙන බවයි රජය සඳහන් කරන්නේ. ඒ අනුව ඒ වවුචර් පත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරලා තියෙන තිළිනපත් ජංගම දුරකථන හරහා QR අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කරලා ප්‍රතිලාභී සිසුන්ට ලබා දීමට සැලසුම් කරලා තියෙන බවයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ වැඩසටහන යටතේ දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් 1,44,000කුත් ශිෂ්‍ය සංඛ්‍යාව 251 නම් 500 දක්වා වන වතු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් 53,093ක්ද විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30ක සිසුන් 2,300ක් සහ පිරිවෙන්වල තෝරාගත් ගිහි පැවිදි සිසුන් 30,000කට වවුචර් පත් ලබා දීමට සැලසුම් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් ඔයාලට මේක සුබ ආරංචියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අලුත් විස්තර දැනගන්න ඔයාලා අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.